සාමාන්‍ය සමයේ 20 වන සතියේ බ්‍රහස්පතින්දා දිනය. අද දිනට නියමිත ශුද්ධ ලියවිල්ල මහා මංගල භෝජනයේ උපමාව ඉදිරිපත් කරනවා. ප්‍රසාද ස්නාපනය ලැබූ අපි හැම කෙනෙකුගේම අවසාන බලාපොරොත්තුව තමා යේසුත් එක්ක ස්වර්ගීය භෝජනයට හවුල් වීම. ඒ ස්වර්ගීය අත්දැකීම අප මෙලොවෙහිදී අත්දකින්නේ යේසුගේ කල්වාරි යාගය එහෙම නැත්නම් දිව්‍ය පූජාව තුලයි. උපමාවේ විදිහටම අදත් අප කී දෙනෙක් මේ භෝජනය පැත්තකට දාලා කෙතට එහෙම නැත්නම් මුදල් දේපල වතු පිටි පස්සේ එහෙම නැත්නම් වෙළඳාමට ඒ කියන්නේ රැකියාවට මුල් තැන දෙමින් දිව්‍ය පූජාව මග අරිනවද? පූජාවට ආවත් තරහ මරා හිතේ තියාගෙන ඊර්ෂ්‍යාව හිතේ කහට තියාගෙන යහපත් පාපෝච්චාරණයකින් තොරව පව් පිටින් නුසුදුසු ලෙස වෙනත් විදිහකින් කියනවා නම් සුදුසු මගුල් ඇඳුමක් නොමැතිව යේසුගේ භෝජනයට සහභාගී වෙනවද? එහෙම අයට කැඳවීම ලැබුවත් යේසුගේ තෝරාගත් ගොඩට ඇතුළත් වෙන්නට බැරි බව, ඒ වාසනාව නැති බව අද අපිට පසක් කරනවා. සිත සෝදිසි කරගනිමින් පිරිසිදු හදින් දිව යාගයට පිවිසෙමු. යේසුව ලබා ගමු.